හෙරල්ස් ලංකා ප්‍රේක්ෂක ඔබ සැමට මම කැමති පුංචි ආරාධනයක් කරන්න. මොහොතකට ඔබේ මනස තුළ එක්තරා සිදුවීමක් මවාගන්න උත්සාහ කරන්න. ඒ තමයි ඔබ නිකමට හිතලා බලන්න දවසක ඔබ යනවා එක්තරා කෞතුකාගාරයකට. මේ කෞතුකාගාරයට යද්දී ඒ කෞතුක භාණ්ඩ අතරේ හරිම සුවිශේෂී භාණ්ඩ කීපයක් ඔබට දකින්න ලැබෙනවා. නිකමට හිතලා බලමු. ඔබට දකින්න ලැබෙනවා ශ්‍රේෂ්ඨ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ මහා කිරුළ, ඔහුගේ ඔටුන්න. නැත්තම් සමහරලාට එලිසබෙත් මහා රැජිනගේ සෙන්කෝලය වෙන්න පුළුවන්. නැත්තම් වික්ටෝරියා රැජිනගේ රාජ වස්ත්‍ර වෙන්න පුළුවන්. මේ වගේ ලෝකයේ දිදුලපු ශ්‍රේෂ්ඨ රජවරුන් රැජිනියන්ගේ ඒ ඇඳුම් ආයිත්තම් භාණ්ඩයන් මේ හැම දෙයක්ම මේ කෞතුකාගාරයේ ඔබට දකින්න ලැබෙනවා කියලා හිතන්න. ඔබ තුළ කොච්චර ලොකු ගෞරවයක් ඇතිවීද මේ භාණ්ඩ හා සම්බන්ධයෙන්. කොච්චර ලොකු අභිමානයක් දැනෙවිද ඔබට. හැබැයි තවත් සිදුවීමක් දැන් ඔබ මතකයට නගා ගන්න. ඔබේ මනසේ ඔබ සිතුමට නගා ගන්න. ඒ තමයි ඔබ යනවා දේවස්ථානයකට. මේ දේවස්ථානයේ ඔබට දකින්න ලැබෙනවා ජේසුස් වහන්සේ. උන්වහන්සේ ජීවිතේ පූජා කරමු සැබෑ කුරුසිය. උන්වහන්සේගේ කටෝටුනේ ධාතු. උන්වහන්සේගේ දුප්‍රාන්ති ධාතු ඔබට දකින්න ලැබෙනවා. කොච්චර ලොකු භක්තියක් ගෞරවයක් ඔබේ හදවතට දැනේවිද? ඔබ හැමතෙම ජේසුස් පිහිටයි සල්වේ මරියා. ඔබත් සමග මේ ආකාරයෙන් තවත් අලුත්ම විශේෂාංගයක් හා සමගින් එකතු වන මම සහෝදරයා ශාන්. අද දවසේ මම සූදානම් ඔබගේ ඒ භක්තියට, ඔබගේ ඒ ජේසුස් වහන්සේ කෙරෙහි තියෙන ආදරයට තවත් සහයෝගයක් ලබා දෙමින්, තවත් පන්නරයක් ලබා දෙමින් ජේසුස් තුමාගේ දුප්‍රාප්ති සුදෝ ධාතු පිළිබඳව යමක් බෙදා ගන්නට. ඉතින් මම පෙර කිව් ආකාරයටම ජේසුස් වහන්සේගේ දුප්‍රාප්තිය, උන්වහන්සේගේ මරණය හා සම්බන්ධ වෙච්ච ඒ ධාතුන් තරම් පූජනීය වස්තුවක් සමහරලාට අපේ සුදු සභාවේ හොයාගන්න අපහසු තරම්. ජේසුස් වහන්සේගේ දුප්‍රාප්තිය හා සම්බන්ධ වීම නිසාවෙන්ම මේ ධාතුන් වල ලොකු සුවිශේෂී බවක් තියෙනවා. ඉතින් ජේසුගේ මේ සත්‍ය කුරුසිය ඒත් එක්ක උන්වහන්සේගේ දුප්‍රාප්තිය හා සම්බන්ධ වෙච්ච ඒ අනිකුත් ධාතුන් ඒවා අතුරුදහන් වෙලාද? එහෙමත් නැත්නම් ඒවා තවම තිබෙනවද? ඉතින් මේ කාරණාවලට පිළිතුරු සපයන්නයි අපි මේ වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්න හේතුවේ. ඉතින් මේ ජේසුගේ දුප්‍රාන්තිය හා සම්බන්ධ වෙච්ච ඒ වස්තුන් පිළිබඳව කතා කරනකොට අපට මතක් වෙන පළවෙනිම ධාතුව තමයි ජේසුස්ගේ සත්‍ය වූ ශ්‍රී කුරුසියේ ධාතුව. මේ දුප්‍රාප්තිය හා සම්බන්ධ බොහොමයක් ධාතුන් අපිට හමු වෙනවා. විශේෂයෙන්ම මේ ජේසුස්ගේ ශ්‍රී කුරුසියේ ධාතුව ඉතාලියේ රෝමයේ තිබෙන සන්තා ක්‍රෝචේ ඉන් ජෙරුසලෙම් කියන බසිලිකාව තුළ, ජේසුගේ ජෙරුසලමේ ශ්‍රී කුරුසියේ කියන ඒ බැසිලිකාව තුළ අපට ඒ ධාතුන් හමු වෙනවා. ඉතින් ඒ අතරින් විශේෂම තැනක් ගන්න ධාතුවක් තමයි ජේසුගේ ශ්‍රී කුරුසියේ ධාතුව. ඉතින් මේ ධාතුවේ කතන්දරය මට මතකයි. මම ඔබත් එක්කලා බෙදාගත්ත ශ්‍රී කුරුසිය හා සම්බන්ධව මම අපේ වැඩසටහන තුළ අපි නිර්මාණය කළා වූ වීඩියෝ පඩය තුලින් ඉතින් ආරාධනා කරනවට එයත් නරඹන්න පුළුවන්. එපමණක් නෙවෙයි. ඉතින් මම කෙටියෙන් ඔබත් එක්කලා බෙදා ගන්නම් ඒ ජේසුගේ ශ්‍රී කුරුසිය හමු වීම හා සම්බන්ධයෙන්. ඉතින් ඔබ දන්නවා සුදෝ හෙලෙනා මුනිශ්වරිය. එතුමිය තමයි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ මව. මේ හෙලෙනා මුනිශ්වරිය දේව අනාවරණයකින් ලැබූ මෙහෙයවීමක් එක්කලා ඇය යනවා මේ ජේසුගේ ශ්‍රී දුප්‍රාප්ති ධාතුන් හොයන්න. ඉතින් මේ අතරින් ඇය සොයනවා මේ ජේසුගේ ශ්‍රී කුරුසියේ ධාතුව. ඇය ජේසුයි ගල්ලෙන තිබූ ස්ථානයට යද්දී එතන සඳහන් වෙනවා මේ වීනස් කියන දේවතාවට කැපවෙච්ච එක්තරා දේවාලයක් තිබුණා කියලා. ඒ දේවාලේ කඩා බිඳලා දමලා ඒ සොහොන් ගැබට යද්දී ඔවුන්ගේ පතුල හාරද්දී ඔවුන්ට හමු වෙනවා කුරුසීන් 3ක්. ඉතින් මේ අතරින් සත්‍ය කුරුසිය හොයාගන්න ඔවුන් මෙහෙවනු ලබනවා එක්තරා දේව අනාවරණයක් තුලින්. මේ මුනිතුමන්ලා තීරණය සුදු හෙලෙනා මුනිශ්වරිය තීරණය කරනවා විශේෂම දේව අනාවරණයකින් මෙහෙවනු ලැබීම නිසා ඇය තීරණය කරනවා එක්තරා මරණාසන්න රෝගී කාන්තාවක්ව හමු වෙනවා. ඒ කාන්තාවට ස්පර්ශ කරනවා මේ කියන එක කුරුසින්. එක කුරුසියක් ස්පර්ශ කරද්දී ඒ විගසම සොය ලබන උන්ට හමු වෙනවා සත්‍ය කුරුසිය කුමක්ද කියලා. ඉතින් මේ හමුවන කුරුසිය මේ හෙලෙනා මුනිශ්වරිය කොටස් දෙකක් මේ කුරුසියේ. එක්තරා කොටසක් මේ ජෙරුසලම තුළ බැසිලිකාවක් නිර්මාණය කරලා ඒ ජේසුගේ සොහන තිබුණු ස්ථානයේ එතන ගල්ලෙන තිබුණු ස්ථානයේ දේවස්ථානයක් නිම කරලා ඒ දේවස්ථානයේ එක කොටසක් තබනවා. ඉතිරි කොටස
බාර දුන්නා. මම කලින් කිව්ව ආකාරයටම සන්තා ක්‍රෝචෙන් ජෙරුසලෙම්මේ කියන ඒ රෝමයේ තිබෙන බැසිලිකාවට. මේ බැසිලිකාවට දානය කරයින් පස්සේ පුදුමාකාර වන්දනාකරුවන් පිරිසක් ඇදී එන්න ගත්තා ලෝකයේ හැම පැත්තකින්ම මේ ශ්‍රී කුරුසී ධාතුවට තමන්ගේ වන්දනාචාරය දක්වන්න. එක්තරා ශුද්ධවන්තයෙක් ශුදෝ නෝලාහි පවුලීනුස් කියන මුනිතුමා එතුමා හරිම ලස්සන කාරණාවක් වෙදා ගත්තා. මෙතුමා කියනවා මේ ශ්‍රී කුරුසිය හා සම්බන්ධයෙන් හරිම සුවිශේෂී කාරණයක්. ඒ තමයි මේ ශ්‍රී කුරුසේ ධාතුන් කැබලි කරලා කොටස් මුළු ලෝකේ වටාම තිබුණු දේවස්ථාන වලට බෙදා හැරියලු. පැමිණි වන්දනාකරුවන්ට පූජකතුමන්ලට කොටස් කැබලි කරලා බෙදා හැරියට මේ කුරුසේ ප්‍රමාණය කවදාකවත් අඩු වුණේ නැහැලු. ඉතින් ඒ හා සමගාමීව ජෙරුසලමේ ශුද්ධ සිරිල් කියන මුනිතුමා පැවසුවා මේ ජේසුගේ ශ්‍රී කුරුසේ කැබලි ලෝකේ පුරාම බෙදී ගියත් ඒ කුරුසිය අඩුවීමක් ඒ කුරුසියේ ප්‍රමාණය අඩුවීමක් සිදු වුණේ හරියට නිකන් 5000කට ආහාර බෙදා දීමේ හා ප්‍රාතිහාරය සමානවමයි කියලා මේ ජෙරුසලමේ සිරිල් කියන මුනිතුමා ප්‍රකාශ කළා. ඉතින් මේ ශ්‍රී කුරුසේ ධාතුව ඔබට වැද පුදා ගන්න පුළුවන් සන්තා ක්‍රෝචෙන් ජෙරුසලෙම්මේ කියන බැසිලිකාවට ඔබට දවසක යන්න අවස්ථාවක් ලැබුණොත් එපමණක් නෙවෙයි අපි කතා කරන්න යන ඊළඟ ධාතුව තමයි මේ ජේසුස් වහන්සේව ශ්‍රී කුරුසේ ඇන ගැසුවායින් පස්සේ උන්වහන්සේගේ හිසටත් ඉහලින් සවි කරලා තිබ්බ ඒ පුවරුවේ ධාතුවත් අද වෙනකොට ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉතින් නාසරෙති ජේසුස් ජුදයන්ගේ රජ කියලා දක්වපු පුවරුවක් ඔබ දන්නවා ජේසුගේ හිසට මුදුනින් ඒ කුරුසයට ඉහලින් සවි කරනු ලැබුවා පිලාත්ගේ අණ පරිදි. ඒ පුවරුවේ ධාතුව හමු වුණා මේ හෙලෙනා මුනිශ්වරියට ඒ ශ්‍රී කුරුසේ ධාතුන් හා සමගම. ඉතින් මේ පුවරුව එතුමිය එහි කොටස් කිහිපයක් බෙදා හැරියා. එක්තරා කොටසක් ඇය දෙනවා කොන්ස්ටන්තීනු අධිරාජ්‍යයට. ඉතින් තවත් කොටසක් ඇය ලබා දුන්නා මේ සන්තා ක්‍රෝචේ ඉන් ජෙරුසලෙම්මේ කියන ඒ බැසිලිකාවට ඒ ඉතුරු පුවරුවේ කොටස බාර දුන්නා. ඉතින් මේ පුවරුවට ගෞරවාචාර දක්වන්න විවිධාකාර ප්‍රදේශයන්ගෙන් වන්දනාකරුවන් පැමිණියා. ඒ කාලේ මේ පුවරු අරගෙන බොහෝ දෙනෙක්ගේ හිස මත තබලා යාඥා කිරීමේ සිරතුකුත් තිබිලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ පුවරුව බාර දුන්නායින් පස්සේ මේ සන්තා ක්‍රෝචේ බැසිලිකාවට ක්‍රිස්තු වර්ෂ 455 අතර කාලයේදී පැමිණි විවිධාකාර ආක්‍රමණයන් සහ සතුරු බලපෑම් නිසාවෙන් මේ ධාතු ආරක්ෂා කරගන්න ඒ පියතුමල්ලා සහ රදගොරතුමල්ලා එක්තරා ස්ථානයක රහසිගතව සංගවලා තබනවා. හැබැයි කාලයත් එක්කලා බොහෝ දෙනෙක්ට අමතකව වෙලා ගියා මේ පුවරු හා සම්බන්ධයෙන්. හැබැයි එක්තරා කාර්මික ශිල්පීන් කිහිප දෙනෙක් ක්‍රිස්තු වර්ෂ 1492 පමණ ඔවුන් යම් කිසි වැඩ කටයුත්තකට මේ බැසිලිකාවට ආවයින් පස්සේ ඒ වැඩ රාජකාරී කරන අතරේ අහම්බෙන් හමු වෙනවා මේ ධාතුව එක්තරා තැනක සංගවලා තිබුණයින් පස්සේ. ඉතින් ඒ ධාතු පුවරුව පස්සේ ප්‍රසිද්ධ වන්දනාචාරය පිණිස මේ බැසිලිකාවේ තබා තිබුණා. හැබැයි අවාසනාවකට හරිම දුක හිතෙන කාරණයක් සිද්ධ වුණා. ඒ තමයි අවුරුදු 70කට පස්සේ මේ පුවරුව වේයන් සහ කෘමීන්ගේ බලපෑම් නිසා කෙමෙන් දි รา පත් වෙන්න පටන් ගත්ත එහි කොටසක්. ඉතින් අද වෙනතුරු ඒ කොටසෙනුත් ඒ දි รา පත් වෙච්ච කොටසෙනුත් පස්සේ එක්තරා යම් සැලකිය යුතු ප්‍රමාණයක් අපිට දක්නට ලැබෙනවා මේ බැසිලිකාව තුළ. එය ධාතු කරඬුවක තබා තිබෙන ජනතාවගේ වන්දනාචාරය පිණිස. ඉතින් ඒ තමයි ජේසුගේ කුරුසයට ඉහළින් තිබුණු උන්වහන්සේගේ නාම පුවරුව. ඊටත් පස්සේ අපට ලැබෙන හරිම සුවිශේෂී තැනක් ගන්න අනෙක් ධාතුව තමයි ජේසුව කුරුසයට තබා උන්වහන්සේව සවි කරන්න භාවිතා කරපු ඇන. උන්වහන්සේගේ ඇන ගැසීමට භාවිතා කරපු ඇන. මේ ඇන සඳහන් වෙනවා මේ හෙලෙනා මුනිශ්වරිය එතුමිය මේ ඇන හමුණායින් පස්සේ ඇය මොනවද කළේ? එක ඇනයක් බාර දුන්නා කොන්ස්ටන්තීනු අධිරාජ්‍යයට. ඒ අධිරාජ්‍යයේ ඔටුන්න නිර්මාණය කරද්දී ඒ ඔටුන්නට යම් ආකාරයකින් සවි කරා කියලා සඳහන් වෙනවා මේ ඇය විසින් බාර දුන්නු එක්තරා ඇනයක්. තවත් ඇනයක් සඳහන් වෙනවා මේ සන්තා ක්‍රෝචේ කියන බැසිලිකාවට ලබා දුන්නා කියලා. ඒත් එක්කම තවත් සම්ප්‍රදායකට අනුව කියවෙනවා මේ
හෙලෙනා මුනිශ්වරය විසින් සොයාගන්න ලැබුවේ එක්තරානයක් භාවිතා කරා කියලා ඒ ලොම්බාර්දි කියන ඔටුන්න ඒ ඔටුන්න භාවිතා කරේ ශාලමන් කියන අධිරාජ්‍යාව. ඒ කියන්නේ පළවෙනි ශුද්ධෝ රෝමානු අධිරාජ්‍යයක් වෙච්ච මේ ශාලමන් කියන අධිරාජ්‍යාව කිරුළු පැළඳීමට භාවිතා කරලා තිබෙනවා මේ ඔටුන්න. ඉතින් මේ ඔටුන්න නිර්මාණය කරද්දී භාවිතා කරා කියලා කියනවා මේ ජේසුගේ ඇනේ කොටසක් එයට සවි කරා කියලා සම්ප්‍රදාය තුළ සඳහන් වෙනවා. මේ ඔටුන්න ඔබට දක්නට ලැබෙනවා ඉතාලියේ මොන්සා කියන ආසන දෙව් මැදුර තුළ. ඉතින් තවත් හරිම විශේෂිත ජේසුගේ දුප්‍රාප්තිය හා සම්බන්ධ වෙච්ච ජේසුගේ දුප්‍රාප්තිය ගැන කතා කරද්දී අපට අමතක කරන්න බැරි එක්තරා ධාතුවක් තමයි ජේසුගේ කටෝටුන්නේ ශ්‍රී ධාතුව. අපි සාමාන්‍යයෙන් ජේසුගේ කටෝටුන්න කියලා රවුම් හැඩැති එක්තරා ඔටුන්නක් ගොඩක් වෙලාවට ප්‍රතිමාවන් නිර්මාණය කරද්දී රවුම් හැඩැති ඔටුන්නක් ප්‍රදර්ශනය කෙරුණට ඇත්තටම ජේසුගේ කටෝටුන්න නිකං ඔටුන්නක් නොවෙයි ලොකු පඳුරක් හරිනියක් හිස් වැසුමක් වගේ උන්වහන්සේගේ හිස වටා ආවරණය වෙච්ච එක්තරා කටු පඳුරක් තමයි උන්වහන්සේට සවි කරපු ඒ කටෝටුන්න. ඉතින් මේ කටෝටුන්නේ ධාතුවට මොකක්ද සිද්ධ වුණේ? මේ කටෝටුන්නේ ධාතුව ගැන අදහස් පළ කරපු විශේෂයෙන්ම ටුවර්සි ග්‍රෙගරි කියන මුනිතුමා කියනවා හරිම ලස්සන කාරණාවක්. ඒ තමයි වසර 100 ගාණක් ගත වුණත් උන්වහන්සේගේ කාලේ පවා දක්නට ලැබුණු එක්තරා ලක්ෂණයක් තමයි මේ කටෝටුන්නේ ධාතුව කොළ පැහැති වර්ණෙන් හරිත වර්ණෙන් හරිම නැවුම් ස්වභාවයක් දිස්වෙන්න සැලැසුවා කියලා උන්වහන්සේ පවසනවා. මේ කටෝටුන්නේ ධාතුව එය ප්‍රාතිහාරයක් හැටියට උන්වහන්සේ සලකනවා. ඒත් එක්කම මේ කටෝටුන්නේ ධාතුව මේ ශුද්ධෝ දේශයේ පැවති කටෝටුන්නේ ධාතුව පසු කාලීනව කොන්ස්තන්තිනෝපලයට ළඟා වෙනවා. ඉතින් කොන්ස්තන්තිනෝපලයේදී විශේෂයෙන්ම ඒ ප්‍රංශ අධිරාජ්‍යවරුන් රජකම් කරපු කාලේ පුරාවටම මේ කොන්ස්තන්තිනෝපලයේ තුල සුරක්ෂිතව පැවතුණා. හැබැයි පසුව බෝල්ඩ්වින් අධිරාජ්‍යයා දෙවන බෝල්ඩ්වින් අධිරාජ්‍යයා එහුගේ රාජ්‍ය කාලයේදී ඔහු ප්‍රංශයේ රජවෙච්ච ශුද්ධෝ 9 වෙනි ලුයිස් රජතුමා මම එක්තරා වීඩියෝ පටයක ශුද්ධෝ 9 වෙනි ලුයිස් රජතුමා ගැනත් කතා කළා. එතුමා ගැන දැනගන්න මම ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ පටය නරඹන්න. මේ 9 වෙනි ලුයිස් රජතුමාගේ සහයෝගයත් ලබා ගන්න මේ රජතුමා මොනවද කරේ? අධිරාජයා මොනවද කරේ? කටෝටුන්න ඔහුට ආරාධනා කරා ලබා ගන්න කියලා. හැබැයි ප්‍රශ්නයක් තිබුණා. මේ කටෝටුන්න මේ බෝල්ඩ්වින් අධිරාජ්‍යයට ලොකු ණයක් පියව ගන්න සිද්ධ වෙච්ච නිසා මේ වෙනිසියානු වෙරෙන්දන් වගේකට බාර දීලා තිබුණා. 9 වෙනි ලුයිස් රජතුමා වහාම ඉදිරිපත් වෙලා ඒ අදාළ මුදල ගෙවලා මේ කටෝටුනේ ධාතුව තමන් මෙතන පවර ගන්නවා. ඉතින් මේ කටෝටුනේ ධාතුව අරගෙන එතුමා මොනවද කළේ? එතුමා සංශපෙල් කියන හරිම අලංකාර දේවස්ථානය අද වෙනකොටත් දකින්න ලැබෙනවා. මේ දේවස්ථානය ඒ අලංකාර දේවස්ථානය නිම කරනවා මේ කටෝටුනේ ධාතුව තැන්පත් කරන්න. පස්සේ මේ වර්තමානයේදී කටෝටුන ධාතුව තැන්පත් කරලා තියෙන්නේ නොත්‍රදාම් කියන දේවස්ථානයේ පැරිසියේදී. මේ පැරිසියේ නොත්‍රදාම් දේවස්ථානයේ එක්තරා ධාතු කරඩුවක තැන්පත් කරලා තියෙනවා මේ කටෝටුනේ ධාතුව. ඉතින් ඒ නොත්‍රදාම් දේවස්ථානය ඔබ දන්නවා ගිනිබත් වුණා. ඒ වුණාට ඒ අනතුරින් පවා ආරක්ෂා වුණා දේව ප්‍රාතිහාරයක් නිසාවෙන්ම. ඉතින් මේ සාමාන්‍ය මහා සිකුරාදා දිනේදී ප්‍රසිද්ධ වන්දනාව පිණිස තබා දෙවෙනවා මේ කටෝටුන්නේ ධාතුව. ඉතින් ඒ කටෝටුන්නේ ශ්‍රී ධාතුවේ හරිම අලංකාර වුණු කතන්දරය. පස්සේ තවත් මම ඔබට සඳහන් කළ යුතුම ජේසුගේ සුවිශේෂී ධාතුවක් තමයි ජේසුට කසපහර ලබා දෙන උන්වහන්සේව බැඳ දමන්න භාවිතා කරපු ඒ කුළුණ. ඒ කුළුණේ ධාතුවත් අල්ද වනතුරුත් ඔබට දකින්න ලැබෙනවා. විශේෂම රෝමේ ශුද්ධෝ ප්‍රක්සිඩස් කියන දේවස්ථානය තුළ මේ ශුද්ධෝ ප්‍රක්සිඩස් තුමාගේ දේවස්ථානයේ හමු වෙන මේ ජේසුගේ කසපහර පිණිස භාවිතා කරපු කුළුණ නිම කරලා තියෙන්නේ ඔරියන්ටල් ජැස්පර් කියන ඒ අමුද්‍රව්‍යයේ ඒ ගල් වර්ගය භාවිතා කරලා. ඉතින් මේ කුළුණේ කොටසක් තමයි මේ දේවස්ථානයේ තැන්පත් කරලා තියෙන්නේ. ඒ කුළුණේ අඩියේ කොටස ඒ පහළම පාදම ඔබට දකින්න ලැබෙනවා ශුද්ධෝ මාක් තුමාගේ දේවස්ථානය තුළ වැනීසී පිහිටි. ඉතින් මේ ශුද්ධෝ ප්‍රක්සිඩස් මුනිතුමාගේ දේවස්ථානය රෝමේ පිහිටි. ඒ දේවස්ථානයට නිරන්තරයෙන්ම එන්න ආස කරපු ශුද්ධවන්තෙක් තමයි ශුද්ධෝ කාලෝ බොරෝමියෝ කියන මුනිතුමා.
එතුමාට ලොකු ආසාවක් තිබුණලු මේ දේවස්ථානයේ විශේෂයෙන්ම මේ ජේසුගේ කස පහර පිණිස භාවිතා කරපේ කුළුණ ඉදිරිපිට උන්වහන්සේගේ දිව්‍ය පූජාවන් පවත්වන හැම උදයකම උන්වහන්සේට ලොකු ආසාවක් තිබුණලු රෝමයට එන හැම වතාවකම. ඉන්පසුව මම ඔබත් එක්ක බෙදා ගන්න කැමති තවත් අග්‍රගණ්‍ය ධාතුවක් ජේසුගේ දුක් ප්‍රාප්තිය හා සම්බන්ධ ඒ තමයි ටියුරින්හි ශ්‍රී සල්ුව. ටියුරින්හි ශ්‍රී සල්ුව ගැන අප වීඩියෝ පටයක් විශේෂයෙන්ම කළා අපේ නාලිකාව තුළ. ඉතින් මේ ටියුරින්හි ශ්‍රී සල්ුව ඇත්තටම අඩි 14ක් දිගැති සහ අඩි 3 විතර පළලක් සහිත වෙච්ච රෙදි කඩක්. මේ රෙදි කඩේ කතන්දරය හරිම දීර්ඝයි. කාලාන්තරයක් තිස්සේ මේ රෙදි කඩ පවුලක් පාසා තවත් එක පවුලකින් තවත් පවුලකට භාරකාරීත්වය වෙනස් වුණා. කොහොම හරි 1200 ගණන් වලදී විශේෂයෙන්ම කියන්නේ 13 වන ශතවර්ෂයේදී නයිට් ටෙම්ප්ලර්ස් කියන කණ්ඩායම ටෙම්ප්ලර් නයිට් වරුන් කියන ඒ කණ්ඩායම ඔවුන් දිලිඳුකම වෘතශුද්ධිය සහ කීකරුකම කියන වේදභාරයන් ගත් එක්තරා නිකායක හා ස්වරූපයෙන් ජීවත් වෙච්ච කණ්ඩායම ඔවුන්ගේ සතුව පැවතුනා කියලා කියනවා මේ ධාතුව. පස්සේ ඔවුන්ගෙනුත් භාරකාරීත්වය වෙනස් වෙලා අන්තිමට සැවොයි කියන රාජ වංශවත් පවුලට මෙහි භාරකාරීත්වය හිමි වෙනවා. අන්තිමේදී ඔවුන් වතිකානුවට මේ බාර දෙනවා 1983 දී. ඉතින් මේ ධාතුවට ගෞරවාචාර දක්වන්න පැමිණි ශුද්ධවන්තයන් අතරින් අපි දකිනවා කැපී පෙනෙන චරිතයන් කීපයක්. ශුද්ධ කාලෝ බොරෝමි මුනිතුමාට අවස්ථාවක් ලැබෙනලු එක්තරා අවස්ථාවක මේට ගෞරවාචාරය දක්වන්න. ඒ විතරක් නෙමේ ශුද්ධ ෆ්‍රැන්සිස් සාලිස් මුනිතුමාට අවස්ථාවක් ලැබුණලු මෙය තමන් දෑතේ රඳවා ගන්න ඒ පියතුමල්ලට රදගුරුවරුන්ට සහාය දෙන්න එක්තරා ප්‍රදර්ශනයක් අවස්ථාවේදී ඒත් එකම ජේන් ෆ්‍රැන්සිස් ෂන්ටාල් කියන මුනිශ්වරියත් ශුද්ධවන්තියත් මේට තමන්ගේ භක්තිය පුද කරන්න පැමිණියා කියලා ඉතිහාසය අපට ප්‍රකාශ කරනවා. ඉතින් මේ වීඩියෝ පටේ නරඹපු ඔබ මේ වන විටත් සමහරවිට සැලසුම් හදාගන්න ඇති. සැලසුම් ඔබේ මනස තුල තැවෙනවා ඇති. මම යන්න ඕනමයි මේ ජේසුගේ ශ්‍රී දුප්ප්‍රාප්තියේ ධාතුන් දැක බලා ගන්න, ඒ ධාතුන් වැඳ පුදා ගන්න. ඇත්තට දේවාශිර්වාදයක් ඔබට යන්න අවස්ථාවක් ලැබෙනවා නම් හැබැයි මතක තියාගන්න මේ දුප්ප්‍රාප්තියේ සලකුණු පිළිබඳ ඒ ධාතුන් පිළිබඳව මෙනෙහි කරන අපි තේරුම් ගන්න ඕන ලස්සන කාරණාවක් තියෙනවා. මේ හැම ධාතුවක්ම අපට පෙන්වන්නේ ඔබ මම වෙනුවෙන් ජේසුස් වහන්සේ ඔබව මාව නිරෙන් ගලවා ගන්න, ඔබට මට ස්වර්ගයේ දොරටුව විවර කරන්න, ඔබට මට දේව පුත්‍රභාවයේ තිල්ණය ලබා දෙන්න ජේසු ගෙවපු ඒ අමිල වූ මිල. උන්වහන්සේගේ දුක් විඳනාවෙන් කියවෙන්නේ අන්න ඒ දෙයමයි, ඒ කාරණාවමයි. ඒ කටෝටුන්න, ඒ උන්වහන්සේව සිදුරු කරපු ඇණය, ඒ උන්වහන්සේව රඳවාගත්තේ කුරුසිය, මේ හැම ධාතුවක් තුළම ගැඹුනේ ඒ ඔබේ මගේ ගැලවීම වෙනුවෙන් උන්වහන්සේ විඳ වේදනාවන්, උන්වහන්සේ ගෙවපු ඒ රුධිරයේ මිලය. ඉතින් අපි කොච්චර නම් උන්වහන්සේට ආදරය කළ යුතුද එහෙනම්? කොච්චර ප්‍රතිප්‍රේමයක් ජේසුස් වහන්සේට දක්වන්න ඕනද? මේ ධාතුන්ට අපි ගෞරවාචාර දක්වනවා වගේම හොඳින් මතක තියාගන්න අපිත් අපේ ජීවන කුරුසයන් ආදරෙන් වැළඳ ගන්නවා නම් ඒ තුල පුදුමාකාර වටිනාකමක්, දයන් වහන්සේ ඉස්සරහා පුදුමාකාර වටිනාකමක් ගැබ් වෙලා තියෙනවා. මේක උදාහරණයකට නිකන් මෙහෙම හිතන්න. කෙනෙක් තමන්ගේ ජීවිතේම වැය කරනවා දේවස්ථාන නිර්මාණය කරන්න, නැත්තම් ධර්මදූත සේවය වෙනුවෙන් ප්‍රාතිහාරය කරනවා තවත් ඒ කෙනාම ලෝකෙ වටේම ගිහිල්ලා මුළු ලෝකෙම දේශනා කරන සුභාෂණ. හැබැයි තවත් පුද්ගලෙක් ලේද ඇඳක ඉඳලා දරුණු රෝගයන්ගෙන් දුක් විඳිනවා. දරුණු ප්‍රශ්න මැද්දේ ඔහුගේ ජීවිතේ හිම්බත් වෙලා. හැබැයි ඔහු මේ වේදනාව ආදරෙන් වැරද ගන්නවා. අනිත් පුද්ගලයා ප්‍රාතිහාරය කරමින් ධර්මදූත සේවය කරමින් ලෝකෙ වටේම යනවා. හැබැයි ඔහු ලොකු දුක් වේදනාවන් වලට මුහුණ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉස්සරහා දෙවියන් වහන්සේ වැඩි වටිනාකමක් දෙන්නේ ඔබ හිතන විදියටද? අර ලෙඩ ඇඳටද? නැත්නම් අර පුද්ගලයාගේ දේශනාවන් ප්‍රාතිහාරයන්, ඒ පුද්ගලයා නිම කරන දේවස්ථානයන්, ඒ හැම දෙයකටමද? මම බය නැතුව කියනවා දෙවියන් වහන්සේ ඉස්සරහා ලොකුම වටිනාකමක් තියන්නේ අර ලෙඩ ඇඳේ දුක් විඳින ඒ රෝගියාගේ වේදනාවන්. ඒ ලෙඩ ඇඳ දෙවියන් වහන්සේම සලකනවා ඇති හරියට නිකන් පූජනීය වස්තුවක් හැටියට. මොකද ඒ වේදනාව දෙවියන් වහන්සේ භාවිතා කරනවා පෞකාර ආත්මයන් ගලව ගන්න, සුද්ධ ස්ථානයේ ආත්මයන් සනසන්න, ස්වර්ග රාජ්‍ය විතර තව තවත් ආත්මයන් යොමු කරන්න. ඉතින් මෙයයි
අපේ කුරුසයන් තුළ ගැබ් වෙලා තියෙන වටිනාකම. ඉතින් මේ කාරණාව ගැන අපි නිරන්තරයෙන් මෙනෙහි කරමු. මේ කාරණාව ගැන අප හදවත තුළ ගැඹුරු විශ්වාසයක් ඇති කරගමු. මොකද කුරුසේ මාර්ගය ජයග්‍රහණයේ මාර්ගයයි. ඔබ හැමතෙම ජේසුස් පිහිටයි. සල්වේ මරියා.